Welcome to Sirisal Lakshapati Backstories. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලක්ෂපති hot seat එකට ගිහිල්ලා ආපු විශේෂ අමුත්තෙක්. ඒ තමයි අරුන්ද. Hi. කොහොමද ඉතින්? හොඳයි. දැන් ඉන්නවා. ලක්ෂපති hot seat එකට ආව එක ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මේක මට ලොකු සතුටක් වුණා. මගේ පළවෙනි ටීවී එකට සම්බන්ධ වෙලා ආපු අවස්ථාව. ඒක මට ලොකු අත්දැකීමක් වුණා ඇත්තටම. අරුන්ද ගැන අපිට විස්තර ටිකක් කියන්නකෝ. මම දැනට කම්පැනි එක මූල්‍ය ආයතනයක ඩිපාර්ට්මන්ට් හෙඩ් කෙනෙක් වැඩ කරනවා. ඒක මට ලොකු චැලෙන්ජ් එකක් මේ වෙලාවේ. මොකද මම කරන්නේ රිස්ක් මැනේජ්මන්ට් සම්බන්ධ එකක්. ඉතින් ඒක මට මගේ වෘත්තියත් එක්ක සහ මගේ ජීවිතයත් එක්ක ගොඩක් බද්ධ වෙච්ච එකක්. ඒක මට ලොකු අත්දැකීමක් වෙනවා මේ වගේ දෙයකට. මොකද මේකත් ඇවිල්ලා රිස්ක් මැනේජ්මන්ට් සම්බන්ධ එකක්. රිස්ක් එක හරියට මැනේජ් කරලා තමයි ආන්සර් එක දෙන්න ඕන. ඉතින් ඒක ගොඩක් මගේ වෘත්තිය සහ විනෝදාත්වාංශය සම්බන්ධයෙන් වුණ පැහැදිලි කිරීමක් වෙනවා. අපේ ජීවිතෙත් ගොඩක් තැන්වලදී අපිට රිස්ක් එකක් ගන්න වෙනවා කියනවනේ. ඒ වගේ තමයි අපේ ජීවිතෙත් ප්‍රශ්න පත්‍රයක්. හරියට ලක්ෂපති වගේ. කොහොමද ජීවිතේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ අභියෝග ජයගෙන? ඔව් ඒක ඉස්සලම් අභියෝගයක් වෙනවා. Tamanට ඉස්සලා මේ ප්‍රශ්නේ පිළිබඳව හොඳට මොකක්ද මේ ප්‍රශ්නේ කියලා හඳුනා ගන්න ඕන. හඳුනාගෙන හැම දෙයක සොලියුෂන් එකක් ගන්න ඕන. මොකද හැම දෙයකම රිස්ක් එකක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ හැම දෙයකම රිස්ක් එකක් තියෙනවා. ඒ රිස්ක් එක අඳුනා ගන්න ඒ වගේම හැම දෙයකම සොලියුෂන් එකක් තියෙනවා. ඉතින් ඒ සොලියුෂන් එක සමහර 100%ක් හරියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කරන්න පුළුවන් උපරිමයෙන් ඒ විශ්වාසයෙන් ඒ රිස්ක් මැනේජ්මන්ට් එක කරොත් තමන්ට ජීවිතේ සක්සස් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම. අසිරිමත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට කොහොමද ලෝකය දකින්නේ? ලෝකයේ ඇත්තටම ගොඩක් චැලෙන්ජස් තියෙනවා. මොකද මිනිස්සු ඒ චැලෙන්ජස් වලට මුහුණ දෙන හැමදාම. ඒ චැලෙන්ජ් එකට අභියෝගයකට මුහුණ දීලා තමන් ජීවිත ජය ගන්න අයත් ඉන්නවා, ජීවිතේ ජය ගන්න නැති අයත් ඉන්නවා. ඉතින් ඒ ජීවිත ජය ගන්න ඒවා ගත්තොත් ඒ චැලෙන්ජ් එකට සාර්ථක මුහුණ දීලා තමයි ජීවිත ජය ගන්න. ඒතර ඒක ලෝකේ ඉස්සරහා බබලන්නේ ඒ ජීවිතේ සාර්ථක වුණ අය. වැඩිපුරම කරන්න කැමති දේවල් මොනවද? මම ගොඩක් කැමති ගණිතය වගේ විෂයක් උගන්වන්න. ඒත් එක්ක මම සින්දු කියන්න මට බෑ ඇත්තම කිව්වොත්. නමුත් මම සින්දු අහන්න ගොඩක් කැමතියි. විශේෂයෙන්ම බටහිර සින්දු වල මම ගොඩක් කැමතියි. මයිකල් ලර්න්ස් වගේ ගායකයන්ට. මයිකල් ලර්න්ස් රොක් කියන සම්. ඉතින් ඒ සින්දු ඇසීමත් මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකත් එක්කන මේකත් එක්ක මට තියෙන මැත්ස් පිළිබඳ සබ්ජෙක්ට් එක මම ඉගෙනීමත් මම ඉතා සතුටින් කරන දෙයක් වෙනවා අතට. අරුන්ද දැන් සින්දු අහන්න කැමතියි කිව්වනේ. අපි පොඩි ගේම් එකක් කරමුද? හරි, මේ ගේම් එකත් හැබැයි ලක්ෂපති වලට වඩා පොඩ්ඩක් වෙනස් ගේම් එකක් මේක. ලෑස්තිද අරුන්ද? ඔව් මම ලෑස්තියි. මම අරුන්දගෙන් සිංගර්ස්ලා කීප දෙනෙක්ගේ නම් අහනවා. එතකොට ඔයා කැමතිම සිංගර් කවුද කියලා තෝරගන්න ඕනේ. හරි. ලෑස්තිද? ලෑස්තියි. හරි. සුනිල් පෙරේරා, වික්ටර් රත්නායක. මම ගොඩක් සුනිල් පෙරේරාගේ සින්දු කැමවලට කැමතියි. මොකද එයා මොරටුවෙන් ආපු කෙනෙක් සහ එයාට ගොඩක් රස විඳීමේ හැකියාව. ඒ සින්දු වල මම ගොඩක් රස විඳිනවා. සුනිල් පෙරේරා, නන්දා මාලනී. නන්දා මාලනී සින්දුවට මම ගොඩක් කැමතියි. මොකද ඒකේ රස විඳින්න ලොකු අර්ථයක් තියෙන සින්දුවක් කියනවා. නන්දා මාලනී, අමරසිරි පීරිස්. මම අමරසිරි පීරිස්ට කැමතියි. ඇයි එතුමා ගායනා කරලා තියෙන සින්දු ආදරය සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳ, විශ්වවිද්‍යාල කපල් සම්බන්ධයෙන්. ඒ නිසා මම ඒ වලට කැමතියි අතන. අමරසිරි පීරිස්, ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් විජේවර්ධන මම කැමතියි. ඇයි ක්ලැරන්ස් විජේවර්ධනව තේරුවේ? ක්ලැරන්ස් විජේවර්ධන ගොඩක් රසිකයන්ගේ හදවතට එයා කිඳා බැහැලා තිනවා. ඒ නිසා එයා කියන සින්දු වලත් අපි ගත්තොත් එකකට එකක් වෙනස්. ඒ සින්දු වලට ගොඩක් ඇදබැඳ ගැනීම හැකියාව වැඩි නිසා. ක්ලැරන්ස් විජේවර්ධනගේ කැමතිම ගීතයක් තියෙනවද මොකක් හරි? මම ගොඩක් කැමතියි මොරටු සම්බන්ධයෙන් කියන සින්දුවට මම ගොඩක් කැමතියි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ. ඇයි මොරටුව සම්බන්ධව කියන ගීතයකට කැමති වෙන්නේ? ඒ සින්දුවේ මොරටු සම්බන්ධයෙන් කියන නිසා මගේ ගමත් මොරටු නිසා මම ගොඩක් කැමතියි අතන. අරුන්ද සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් සිරිසල් ලක්ෂපති හොට් සීට් එකට එන්න. මේ ෆීලිං එක ඒ විදිහටම අත්විඳ ගන්න. තවත් පරක්කු වෙන්නේ නැතුව දැම්ම කතා කරන්න 77යි 88ට. මේ වගේ අසිරිමත් ශ්‍රී ලාංකිකයෙක් එක්ක අපි ආයෙම දවසක හම්බෙමු.